මේ මෑත කාලේ මේ විදුලි බල ප්‍රශ්නය ගැන කතා කරපු නිසා වැඩියෙන් අපේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකගේ මාධ්‍ය අංශ මේ ගල්ලඟුරු කොමිසම ඔබලාගේ සාක්ෂි එනතුරු බලා සිටී කියලා දාලා තියෙනවා. මරික්කා රජිත් චානක චම්පික ගල්ලඟුරු කොමිසමට එන්නේ නැද්ද සාක්ෂි දෙන්න කියලා. මේ වගේම මෙතෙන්දි කියන්න ඕනේ මේ අවස්ථාවේදී ඔය කාරණේ ගැන අපේ ගරු ටිල්ලින් සිල්වා මැතිතුමා ප්‍රකාශයක් කළා. මොකද පැහැදිලි අපිට ඔය වාර්තා මාස 3 වෙනවා අපේ ආණ්ඩුවේ වංචාවක් නැහැ කියලා ඔප්පු වෙනවා. හැබැයි පරණ ආණ්ඩුවල ගල්ලඟුරු වංචා කරපු ආදීන්ට මේ නිසා ඉරගෙදර ලබන්න සිද්ධ වෙනවා. ආන්න අපේ ටිල්ලින් සිල්වා මහත්තයා නඩුවහන. මොකද කියන්නේ? අනුර කුමාර දිසානායක පත් කරනවා 2008 ඉඳන් මේ අවුරුද්දේ අප්‍රේල් 16 දක්වා ගෙනාපු ගල්ලඟුරු පිළිබඳව සොයා බලන්න විශේෂ ජනාධිපති කොමිසමක්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමෙක්, ඒ වගේම අභ්‍යාචනාධිකරණ විනිසුරුතුමෙක්, මහාධිකරණ විනිසුරුතුමෙක් තියෙන විනිශ්චයකාරවරු තුන් කට්ටුවකගේ මූලිකත්වය. 6 මාසයක් කල් දෙනවා මේ පිළිබඳව හොයන්න. ටිල්ලින් සිල්වා මහත්තයා කියනවා මාස 3න් තීන්දුව එනවා, අපේ කට්ටිය නිදහස් වෙනවා, අනික් කට්ටිය ඉරගෙට යනවා. හොඳයි නේද? දැන් මේ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ආත්ම ගෞරවයට විතරක් නෙවෙයි මේ රටේ විනිශ්චයකාරවරුන්ට තියෙන නිදහස් බලය ප්‍රශ්න කිරීමක් තමයි එක ඡන්දයක් නොලැබිච්ච මේ පුජ්‍යලයා මේ අභියෝග කළා තියෙන්නේ. ඒ නිසා මේ ගල්ලඟුරු කොමිෂන් සභාවේ ඉන්න ගරු කටයුතු විනිශ්චයකාරවරුතුමාලා මේක ස්වාධීන විනිශ්චය සභාවක් නම් මුලින් මොහු කැඳවලා මොහුට දඬුවම් දීලා පටන් ගන්නවා. මේ අපේ සාක්ෂි අහන්න කලින්. මොකද මේකේ තීන්දුව ලියවිලා නම් තියෙන්නේ අනික් අය ගැන කතා කරලා වැඩක් නැහැ. මිටෝර්නි මේ ආණ්ඩුව බලයට පත් කරන්නත් මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සෙත් මේ රටේ දැනුගත් මහජනතාව කියපු දෙයක් තමයි ඊටාම විනයගරුක, ඒ වගේම ඊටාම සීලාචාර, ඊටාම නීතියට ගරු කරන කණ්ඩායමක් අපි බලයට ගෙනාවා කියලා. ඡන්දෙන් දිනුවයි කියලා වැලි කැටයකින්වත් විරුද්ධ පාක්ෂිකයන්ට හානියක් නොකොට රතිඤ්ඤ කරලක්වත් පත්තු කරන්නේ නැතුව සැබෑ මල් පැල වගේ කණ්ඩායමක් අපි බලයට ගෙනාවයි කියලා මේ රටෙත් පිට රටත් ශ්‍රී ලාංකික ජනතාව උදම් වෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය, ක්‍රියාකාරීත්වය, එහි යටිබිම්ගත පක්ෂවල ක්‍රියාකාරීත්වය, අපි නන්නාඳුරනා මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය හොඳින් දන්නා අපි මේ අවස්ථාවේ එළඹෙන බව දැනන් හිටියා. පසුගිය මැයි දිනයේ දවසේ හා ඊට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් කළ ප්‍රකාශ අතිශය වැදගත්. කොමියුනිස්ට් රටවල් කීපයක සංචාරයෙන් පස්සේ ලංකාවට ආපු ටිල්ලින් සිල්වා මැතිතුමා කිව්වා රට හදන්න නම් අවුරුදු 20ක්වත් අපට බලය ඕන කියලා. ඒ වගේම පසුගිය මැයි දිනේදා එතුමා කිව්වා ආයි ආණ්ඩු නෑ, මේක තමයි අන්තිම ආණ්ඩුව කියලා. ඒ වගේම කේඩි ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අමාත්‍යවරයා කිව්වා අපි නඩු ඇසීමේ බලය ගමට ගෙනියනවා, පක්ෂ සාකාවට ගෙනියනවා කියලා. ඒ වගේම දැන් අවසාන වශයෙන් ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා නඩු අහන්නේ එතුමාය කියලා. දැන් අපි දන්නවා මේ ලෝකේ රාජාණ්ඩු තිබුණා, රජවරුන්ගේ පාලනයක් තිබුණා. ඇතම් රජවරු විශ්වාස කළා තමන්ට දිව්‍යමය බලයක් තියෙනවායි කියලා රටවල් පාලනය කරන්න. ඇතම් රජවරු හිතුවා තමන්ට ආගමික බලයක් තියෙනවා රාජ්‍යයන් පාලනය කරන්න. ව්‍යවස්ථාවත් වුන්, විධායකයත් වුන්, අධිකරණයත් වුන් කියලා මේ රාජාණ්ඩු ආදීන් විශ්වාස කළා. අපි කවුරුත් දන්නවා යුරෝපයේ විශේෂයෙන්ම එංගලන්තයේ 1215 දී මැග්නා කාටා කියන සම්මුතියෙන් රජාගේ බලතල කප්පාදු කරනු ලැබුවා. ඉන් පස්සේ නෙදර්ලන්තයේ 1548 දී රජාගේ බලතල කප්පාදු කරලා නිදහස් ජනරජයක් පිහිටෙව්වා. මේ වගේ ලෝකයේ මිනිස්සු මහා අරගල ගණනාවක් මගින් තමයි මේ රජාගේ නීතියයි, ව්‍යවස්ථාවයි, විධායකයයි, අධිකරණයයි ඔක්කොම තනි ඒකාධිපතියෙක් අතේ තිබෙන මේ ක්‍රමය වෙනස් කරගත්තේ. නමුත් ඇතැම් රටවල් අදටත් ලෝකයේ ඒ ආකාරයට නොවේයි මේ ව්‍යවස්ථාවත් තමන්, විධායකයත් තමන්, ඒ වගේම අධිකරණයත් තමන් කියලා විශ්වාසයෙන් යුතුව කටයුතු කරන බව අපට පේනවා. ඒ තත්වයට අද මේ අනුර කුමාර දිසානායක ආණ්ඩුව
පත් වෙලා තියෙනවා. අපට ඒක මවිතයට කාරණයක් නෙවෙයි. ඒ වගේම ටිල්වින්සෙල්ල මැතිතුමා කළා තවත් වැදගත් ප්‍රකාශයක්. එතුමා කිව්වා දැන් මේ මතුරන කතාවක් තියෙනවා. අපි හොරු අල්ලනවා. හොරුන්ට තමයි නඩු දාන්නේ කියලා. නමුත් අපේ ටිල්වින්සෙල්ල මැතිතුමා කිව්වා වැඩියෙන් ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් වැඩියෙන් නඩු දානවා කියලා. නඩු දාන්නේ මේ හොරුන්ට නෙවෙයි ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන් කතා කරන අයව තමයි මේ නඩු දාන්නේ. ඒක තමයි එහෙනම් ඒක මේ රටේ විමර්ශන අංශ වලට පොලිසියට නීතිපති දෙපාර්තමේන්තුවට කළ බලගතු අපහාසයක්. කිසිම දේශපාලන එක ඡන්දයක් ලැබිච්ච නැති පුජ්‍යලෙක් පළවත්තේ ඉඳන් රටේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ මෙහෙවෙන තත්වයකට පත්වීම ඇත්තටම මේ රටේ ප්‍රජාතාන්ත්‍රික ඉතිහාසයේ ලැජ්ජාවට කාරණයක්. මේ රටේ කැරලි තිබුණා, බෙදුම් වාදයක් තිබුණා. නමුත් මේ රට කිසිම අවස්ථාවක හමුදා පාලනයකට ගියේ නැහැ. අපේ ආරක්ෂක අංශ පරාජයේ මුවමිඩට වැටිච්ච අවස්ථා තිබුණා 1999. නමුත් හමුදා පාලනයකට මේ රට ගියේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ආරක්ෂා කරගත්තා. 2022 දී මහජනයා බලය අතට ගන්න ගියා. පාර්ලිමේන්තු ගිනි තියන්න ගියා අනුර කුමාර දිසානායක මහත්තයා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට බලය හොමාරු කරගත්තා. ඒ අනුව JVP only පාලනයක්ද ඉදිරියේ තියෙන්නේ විරුද්ධවාදීන් කාවරෙකුටවත් ඉඩකඩක් නැද්ද කියන ප්‍රශ්නය අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන මේ ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දෙනා ඇසිය යුතු ප්‍රශ්නයක් බවට ඒ වගේම සටන් කළ යුතු තත්ත්වයක් බව අපි ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම මේ මෑත කාලේ මේ විදුලි බල ප්‍රශ්නය ගැන කතා කරපු නිසා වැඩියෙන් මම මේ පේනවද මේ දාලා තියෙනවා මේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකගේ මාධ්‍ය අංශ මේ ගල්ලඟුරු කොමිසම ඔබලාගේ සාක්ෂි එනතුරු බලා සිටී කියලා. දාලා තියෙනවා මේ මරික්කා රජිත් චානක චම්පික. ගල්ලඟුරු කොමිසමට එන්නේ නැද්ද සාක්ෂි දෙන්න කියලා. හරි. මේ වගේම මෙතෙන්දි කියන්න ඕනේ මේ අවස්ථාවේදී ඔය කාරණේ ගැන අපේ ගරු ටිල්ලින්සිල්ල මැතිතුමා ප්‍රකාශයක් කළා. එතුමා කිව්වා මේ ප්‍රකාශයත් මං ගාව තියෙනවා මේ පරණේකට කොහෙමුද මේ මොකද පැහැදිලි අපිට ඔය වාර්තා මාස 3කින් එනවා අභියන්ති වංචාවක් නැහැ කියලා ඔප්පු වෙනවා. හැබැයි පරණ ආණ්ඩු වල ගල්ලඟු වංචා කරපු ආදීන්ට මේ නිසා ඉරගෙදරලා පින්න සිද්ධ වෙනවා. ආන්න අපේ ටිල්ලින්සිල්ල මහත්තයා නඩුව අහනවා. මොකද කියන්නේ? අනුර කුමාර දිසානායක පත් කරනවා 2008 ඉඳන් මේ අවුරුද්දේ අප්‍රේල් 16 දක්වා ගෙනාපු ගල්ලඟුරු පිළිබඳව සොයා බලන්න විශේෂ ජනාධිපති කොමිසමක්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමෙක්, ඒ වගේම අභ්‍යාචනාධිකරණ විනිසුරුතුමෙක්, මහාධිකරණ විනිසුරුතුමෙක් තියෙන විනිශ්චයකාරවරු තුන් කට්ටුවකගේ මූලිකත්වයෙන් 6 මාසයක් කල් දෙනවා මේ පිළිබඳව හොයන්න. ටිල්ලින්සිල්ල මහත්තයා කියනවා මාස 3න් තීන්දුව එනවා අපේ කට්ටිය නිදහස් වෙනවා අනික් කට්ටිය ඉරගෙට යනවා. හොඳයි නේද? දැන් මේ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ආත්ම ගෞරවයට විතරක් නෙවෙයි මේ රටේ විනිශ්චයකාරවරුන්ට තියෙන නිදහස් බලය ප්‍රශ්න කිරීමක් තමයි එක ඡන්දයක් නොලැබිච්ච මේ පුජ්‍යලයා මේ අභියෝග කළා තියෙන්නේ. ඒ නිසා මේ ගල්ලඟුරු කොමිෂන් සභාවේ ඉන්න ගරු කටයුතු විනිශ්චයකාරවරු තුමාලා මේක ස්වාධීන විනිශ්චය සභාවක් නම් මුලින් මොහු කැඳවලා මොහුට දඬුවම් දීලා පටන් ගන්න ඕන. මේ අපේ සාක්කිය අහන්න කලින්. මොකද මේකේ තීන්දුව ලියවිලා නම් තියෙන්නේ අනික් අය ගැන කතා කරලා වැඩක් නැහැ. දෙක මේ රටේ ගල්ලඟුරු ගෙනීම අවසන් දිනය අප්‍රේල් 20. දැන් වාරකන් මේ ආරම්භ වෙලා වැසි ආරම්භලා තියෙනවා. නැව් දෙකක් තාමත් දින ගණනාවක් අර අවුට් හාබර් එකේ නවත්තලා තිනවා ගල්ලඟුරු නැව් දෙකක්. ඒ දෙක බාගන්න කිසිම ආකාරයක වැඩපිළිවෙලක් වැඩසටහනක් නැහැ. දැන් වැහි වැටෙනවා ගල්ලඟුරු තොග රැස් වෙලා නැහැ. දවන්ත බලශක්ති අර්බුදයකට මේ එළමෙන මාසවල යනවා. හැබැයි අනුර කුමාර දිසානායක ගල්ලඟුරු කොමිසමක් හදලා මුලම පෙත්සම ගෙනියනවා ගරු ජෝන්සන් විරත්න මහතුමාට විරුද්ධව 2008. මේ නැව් දෙක බාගන්න බෑ. මෙතන ඊළඟට මහා දවන්ත බලශක්ති අර්බුදයක් එනවා මේ ඊළඟ මාස දෙකේ. 2008 එක ගැන හොයන්න යනවා. මේක තමයි මේ ආණ්ඩුවේ තමන්ගේ වැරැද්ද තමන්ගේ
කරගෙන යන තමන්ගේ කළමනාකාරීත්වයේ අඩුපාඩුව විමසා බැලීමට කරන්නේ. ඒ වගේම මම මේ රටේ මහජනයාට කියන්න ඕනේ ඔය ගල්ලඟුරු සම්බන්ධයෙන් 2016 දී ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙවැනිම ජනාධිපති කොමිසමක් මේ ආකාරයටම විනිශ්චයකාරවරු 3 දෙනෙක්ගේ මූලිකත්වයෙන් පත් කළා. එහි නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළේ අද අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන මැතිණිය. ඒ වාර්තාව අද වෙනකන් ඉදිරිපත් කළා නැහැ. අද වෙනකන් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඒ අබේරත්න කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරිපත් කළා නැහැ. ඒ වගේම එදා පාර්ලිමේන්තු ආංශික කාරක සභාවේ ඉල්ලීමක් මත විගණකාධිපතිවරයා 2008 සිට 2016 දක්වා ගල්ලඟුරු ගෙන්වීම පිළිබඳ විධිමත් විමර්ශනයක් කළා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වගේම පොලිසියේ SIU එක විසින් මේ පිළිබඳ පරීක්ෂණයක් කළා. ඒ වගේම අල්ලස් දූෂණ කොමිසම විසින් පරීක්ෂණයක් කළා. මේ කිසිවක් ගැන කිසිම සොයාබැලීමක් තොරව දැන් මේ අලුතෙන් ආයි හොයන්න යනවා. ඒ වගේම 2023 දී පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවෙන් විශේෂ විමර්ශනයක් කළා 2016 සිට ඒ දක්වා ගෙනාපු ගල්ලඟුරු තොග ගැන. ඒතර විමර්ශනයක් කරලා නැත්තේ විශේෂ ජනාධිපති කොමිසමක් විසින් හෝ අල්ලස් කොමිසමක් විසින් මේ අනුර කුමාර දිසානායකගේ ගල්ලඟුරු වංචාව ගැන විතරයි මෙට්ටෝ. ඒ වගේම මහජන උපයෝගිතා කොමිසම මේ ගැන වාර්තාවක් ලබා දීලා තියෙනවා. විගණකාධිපති මේ ගැන වාර්තාවක් දීලා තියෙනවා. ඒ නිසා මුලින් මෙන්න මේ කාරණේ ගැන සොයලා බලන්න. මොකද අතීතයේ හොයලා දඬුවම් දෙන එක හොඳයි. හැබැයි වර්තමානයේ මේ අර්බුදය පිළිබඳව ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව මුලින් සොයා බලලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ ජනාධිපති පත්තුනේ 3න් 1කින් විදුලි බල ගාස්තු අඩු කරනවා කියලා. මොහු බලයටපත් වූවාම ජනවාරි 1 වෙනිදා 2025 ගාස්තු වැඩි කරන්න උත්සාහ කළා. අපි ගිහිල්ලා මහජන උපයෝගිතා කොමිසමට කරුණු දක්වලා රුපියල් 24.722ට විදුලි ඒකකයේ සාමාන්‍ය අගය ගෙනාවා ජනවාරි මාසෙ. අද කීයද? අද රුපියල් 37.726යි. 3න් 1කින් අඩු කරන්න ආපු අනුර කුමාර දිසානායක 154කින් විදුලි ගාස්තු වැඩි කළා තියෙනවා. ඒ වගේම දැන් කියනවා අපි පොඩි මිනිහට ගාස්තු වලට කිසිම දෙයක් කරලා නැහැ සහන ආධාරයක් දීලා තියෙනවා. බිලියන් 15ක සහන ආධාරයක් ඒකක 180ට අඩුවයිට. අපි එදා මහජන උපයෝගිතා කොමිසමට පෙන්නුවා ගල්ලඟුරු අලාභය අඩංගු කරලා තිබුණේ නැහැ ඒ ගණනය කිරීමට. ඒ වගේම තෙල් වල බදු වලට එකතු වෙන ගාණ අඩංගු කරලා තිබුණේ නැහැ එතනට. දැන් ඩීසල් ගෙනල්ලා තියෙනවා. රාජ්‍යසභා මහත්මයා කිව්වා HSBC එක කිව්වා ඩොලර් 286ට. මේ ඩොලර් 286ට ඩීසල් ගේනවා කියන්නේ කීයද මේ ලීටරේ ගාණ? වැට් එක එක්ක වුණාම සර්චාර්ජ් එක්ක වුණාම ස්ටෝරේජ් ගාස්තු එක්ක වුණාම ටර්මිනල් ගාස්තු එක්ක වුණාම ඒ වගේම ඩීලර්ස් කට් එක්ක වුණාම ඔක්කොම බදු එක්ක වුණාට පස්සේ රුපියල් 750ක් වෙනවා ලීටරේ. ඒතකොට මේ ලීටරේ රුපියල් 383ට ගණන් හදලා ඉතුරු ටික කවුද ගෙවන්නේ? බිලියන 15ක් දෙන්නේ අනුර කුමාර දිසානායකගේ ගෙදර එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලෙන්ද? නෑ මිත්‍රවරු. මේ සහනය දෙනවයි කියලා දෙන්නේ කාගේ සල්ලිද? පාම් පිටි වලින්, කිරි පිටි වලින්, ඒ වගේම ඇපිට් ටැක්ස් එකෙන් මේ රටේ වෘත්තීය වේදීන් අමාරුවෙන් එකතු කරලා ආණ්ඩුවට දෙන බදු ටික තමයි අද අනුර දිසානායකගේ ගල්ලඟුරු වංචාවට, අද අනුර කුමාර දිසානායකගේ ඩීසල් වංචාවට අපිට ගෙවන්න වෙලා තියෙන්නේ. නිසා මතක තියාගන්න අපේ ගාණ වැඩි උනේ නැහැ. අපිට බොහොම හොඳයි කියලා හිතුවට සෑම පාම් පිටි කිලෝවක්ම ඔබ මිලදී ගන්න වෙලාවේදී, සෑම සහල් සේරුවක් මිලදී ගන්න වෙලාවේදී, සෑම කිරි පිටි කිලෝවක් මිලදී ගන්න වෙලාවේදී, සෑම වෘත්තීය වේදියෙක්ම රුපියල් 1,50,000ට වැඩි වැටුපක් ගන්න වෙලාවේදී ඔබ ගෙවන බද්දෙන් තමයි අද මේ වංචනිකින්ට ගෙවන්නේ. ඒක මතක තියාගන්න. යනෝ විදුලි ගාස්තු ඉතිහාසයේ පළවෙනි වතාවට මේ පසුගිය කාලය තුල කිරිපිටි වලින් පාම් පිටි වලින් ගෙවන යුගයක් ගරු අනුර කුමාර දිසානායක උදා කළා තියෙනවා. වෙනදා විදුලි ගාස්තු ගෙවේ විදුලි පාරිභෝගිකයා. දැන් කිරිපිටි පාම් පිටි කුඩා ලදරුවා පාවිච්චි කරන හැම පාරකම අනුර කුමාර දිසානායකගේ ගල්ලඟුරු වංචාවට අපි ගෙවනවා මිත්‍රෝනි. ඒ නිසා අපි බොහොම පැහැදිලිව ඔය ගල්ලඟුරු කොමිෂන් සභාවට කියනවා ටිල්වින් සිල්වා කියන එකම ඡන්දයක්වත් නොමැති මොනම මහජන නියෝජිතත්වයක්වත් නොමැති පුජ්‍යලයක් නම් රටේ මේ ප්‍රධාන සිටින් ජජ්ලා 3 දෙනෙක්ගේ මූලිකත්වයෙන් යුතු මේ කොමිෂම මෙහෙවන්නේ ඒ කොමිසම් ඉස්සරහට යන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම මේ කොමිෂන් සභාවට ඕනවටත් වඩා මේ පිළිබඳ ડોකියුමන්ට් එක. හැබැයි
ඒගොල්ලෝ නිදහස් වෙලා අනික් අය වැඩිකාරයෝ කරා කියන මේ ප්‍රකාශයම ඇති ටිල්වින් සිල්වා මහත්තයාව මේ අධිකරණයට අපහාස කිරීම මත අත්අඩංගුවට ගන්න. එසේ නොකරනවා නම් මේ කොමිෂන් සභාවේ ගරු විනිසුරුතුමාලට කරපු විශාල අපහාසයක් අවමානයක් වගේම මේ රටේ අධිකරණයට මේ රටේ යුක්තිය පසදල වීමේ ක්‍රියාවලියට කරපු බරපතල අසාධාරණයක් වෙනවා. මේ නිසා මේ අවසාන වශයෙන් කියන්න ඕනේ බොහොම හීන ඇති ජනතා විමුක්ති පෙරමුණේ පැරණි බෝල්ෂෙවික් විප්ලවයක් කරන්න පරම්පරා දෙකක් ජීවිත පූජා කරලා ජීවිත දීලා රටේ ආර්ථිකය ඉතාම බරපතල විනාශයන් වලට ලක් කරලා හැම ක්ෂේත්‍රයක්ම අඩාල කරලා රටට එන්න තිබිච්ච ආයෝජන නතර කරලා රටේ රැකියා අවස්ථා අහිමි කළා රටේ වැදගත් ශ්‍රමිකයන් ගණනාවක් මේ රටෙන් පළවා හැරලා විදේශ රටවල් වලට ඒ විතරක් නෙවෙයි 65 අවුරුද්දක් විශ්වවිද්‍යාලවල නවක වදේ දෙමින් වදකාගාර පවත්වාගෙන යමින් තමන්ගේ සමාජවාදී ශිෂ්‍යාංගමයට මිනිස්සු බඳගෙන ඊටාම තිරස්චීන දේශපාලනයක නියලිලා ඒ ඔක්කොමත් එක්ක හිතන් ඉන්නවා නම් ඒ විශ්වවිද්‍යාලවල කරපු කෙරුවාව අන්නයින්ට දේශපාලනය කරන්න තහනම් කරලා තමන්ගේ දේශපාලනය විතරක් කරපු ඒ දේශපාලන ක්‍රියාවලිය මේ ශ්‍රී ලංකා රාජ්‍යයට ගෙන එන්න ඒක මේ රාජ්‍යයේ සියලුම දෙනාට කරන ලද බරපතල අනතුරු ඇඟවීමක්. ඒ නිසා මේක නියපොත්තෙන් වැඩෙන්න පෙරම ප්‍රජාතන්ත්‍රවාදය කරු කරන මේ මාලිමාවට ඡන්දෙ දීපු අයට. ඇතම් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ට මේක තේරෙන්න ඕනේ මේ යන්නේ කොහාටද කියන එක. මේ පුංචි කල්ලියක් එකතු වෙලා කොහාටද මේ රට අරන් යන්නේ කියලා. මම නම් කියන්නේ නැහැ. නමුත් අපි දන්නවා නම් කිසිම පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවිච්ච මේ රටේ මිනිස්සු කිසිම කෙනෙක් නන්නාඳුරන තුවක්කුකාරයෝ වගේ කල්ලියක් ශ්‍රී ලංකාවේ බෝල්ෂෙවික් ලෙනින්ස් පක්ෂය කියලා අභ්‍යන්තර පක්ෂයක් අටෝගෙන ඒ පක්ෂයට ඕන විදියට අද රාජ්‍යයේ නටවමින් ඉන්නවා. අපි අවශ්‍ය දවසට ඒ පක්ෂයේ සමාජිකයන්ගේ නම් ටික අපි එළියට දානවා. එතකොට මේ රට දැනගනි කවුද මේ රට ඇත්තටම මෙහෙවන්නේ? හරණි අමරසූරිය අගමැතිතුමියද? එහෙම නැත්නම් කවුද අපේ නානායක්කාර අධිකරණ ඇමතිද? නැත්නම් මේ අභ්‍යන්තර පක්ෂ කල්ලියද කියන එක. ඒ නිසා මේ භයානක අනතුරු ඉදිරියේ තමයි නොඑක් දේශපාලන ભેද තිබුණත් නොඑක් මතවාදී ප්‍රශ්න තිබුණත් මේ ප්‍රජාතන්ත්‍රවාදයත් මිනිස් නිදහසත් රැකගන්න මේ වේදිකාවේ අපි එක්රැස් වෙලා තියෙන්නේ ඒ අරමුණ මතේ කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬයි.